සාම වන්දනා කරුවන් බවට පත්වීම කියා මා යෝජනා කරනවා. ගෞරවනීය ආරාධන අමුත්තුනි. ඓතිහාසික මැතිවරණ ශ්‍රී ලාංකික ජනතාව සියවස් ගණනක් දුටු සිහිනයක් වෙනුවෙන් තීන්දුවක් ගත් බව මම ඔබට සිහිපත් කරනවා. එයින් බිහි ව්‍යවස්ථාදායක විවිධත්වයකින් සහ විචිත්‍රත්වයකින් යුක්ත වුණා. එක් අතකින් රටේ සමස්ත ජනතාව ආණ්ඩුව පිළිබඳ දැවැන්ත විශ්වාසයක් තිබුවා. තව අතකින් දුස්්‍යාබාධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු කාන්තා සහ සෙසු ජාතීන්ගේ නියෝජන ඓතිහාසික ලියාමක් නිර්මාණය කළා. පාර්ලිමේන්තුව තුළ පෙන්눔 කරන මෙම විවිධත්වය ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය තුළ ජනමාර්ගික විවිධත්වය සහතික කරනවා වගේම සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහ අවස්ථාවන් ලබා දීම සඳහා අප තුළ ඇති කැපවීම නැවත බලගන්නු ලබනවා. ඒ වගේම මහජන නියෝජනයන් යනු මහජනතාව වෙනුවෙන් සේවය කරන්නන් මිස අනිසි වරප්‍රසාද ලබන්නන් නොවන බව අපි ආදර්ශයක් ලබා දී තිබෙනවා. ජනතා නියෝජිතයන්ගේ වගකීම් විය යුත්තේ රට හා ජනතාව සංවර්ධනය කිරීම මිස පෞද්ගලිකව තමන් සංවර්ධනය වීම නොවන බව අප විශ්වාස කරනවා. සභාපතිතුමීනි, සම්භාවිනි අමුත්තනි, අන්ධකාර වෙනුවට ආලෝකයේ මාවත තෝරාගත් අපේ රටේ ජනතාව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සඳහා වූ ප්‍රායෝගික දැක්මට ජනතා ආශිර්වාද ලබා දී තිබෙනවා. මෙම ඓතිහාසික ජයග්‍රහණය මල්පල ගැන්වීම සඳහා දූෂණයෙන් තොර සදාචාරාත්මක පාලනය, දුප්පත්කම තුරන් කිරීම, ඩිජිටල්කරණය සහ පිරිසුදු රටක් යන ප්‍රධාන අංශකරේ අපේ අවධානය යොමු කර තිබෙනවා. ඊට සමගාමීව අධ්‍යාපනය සහ සෞඛ්‍ය කරේ අපි දැඩි අවධානය යොමු කර තිබෙනවා. ඒ සියල්ල පියවරෙන් පියවර අප ජය ගනිමින් සිටිනවා. වර්තමානයේ ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදී අපගේ නව ඉලක්කය ලෝක ඉදිරියේ අති අභියෝගය වන්නේ සෑම පුද්ගලයෙකුටම සහ සෑම රාජ්‍යයකටම ඩිජිටල් යුගයේ අවස්ථාවන්ට ප්‍රවේශ වීම හැකි බවට සහතික වීමයි. අප සාර්ථක වූහොත් තාක්ෂණයට ප්‍රවේශ වීම ඉඩ ප්‍රස්ථා විවර වීම, සංවර්ධන වේගවත් වීම සහ පාලන ශක්තිමත් වීම වැළැක්විය නොහැකි වෙනවා. නමුත් එසේ කිරීමට අප අසමත් වුවොත් තාක්ෂණය අසමානතාවය, අනාරක්ෂිතභාවය සහ අයුක්තිය ඇතිවීමට තුඩු දෙන තවත් බලවේගයක් වන බව අප විශ්වාස කරනවා. ඩිජිටල් මෙවලම් වෙත ප්‍රවේශ වීම හැකිය නොහැකි රාජ්‍යයන් අතර ඩිජිටල් පරතරය පැහැදිලිව පවතිනවා. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඊටත් වඩා ඔබට විහිදුණු පරතරයක් මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම ලෝක පුරා තවත් බොහෝ රටවල් සංවර්ධනයේ මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමට යටිතල පාසුකම් අවම වීම බලපාලා තිබෙනවා. ගෞරවනීය සභාපතිතුමිනි, ආරාධිතයිනි, අප නව ලෝකයක්, බොහෝ යාපත් ලෝකයක්, මිනිසාගේ සදාකාලික ගෞරවයට ගරු කරන ලෝකයක් ගොඩනගා ගත යුතුයි. මෙම සමුළුවේ සමාජිකයන් වන ඔබ වඩා හොඳ ලෝකයක් නිර්මාණය කරන ගෘහ නිර්මාණ ශිල්පීන් විය යුතුයි. අපගේ අනාගතය ඔබේ අතේ යනුවෙන් 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටීමේ ප්‍රඥප්ති අත්සන් කිරීමට සමගාමීව ඇමරිකන් ජනපති හැරි ට්‍රූමන් කළ ප්‍රකාශය සිහිපත් වෙනවා. අප ක්‍රියා කළ යුත්තේ බියෙන් හෝ බැඳීමකට යටත් නොව බලාපොරොත්තු පෙරදැරිවයි. වඩා යහපත් ලෝකයක් උදා කරගත හැකි මෙන්ම ඒ වඩා සමීපයේ යන අපේක්ෂාව පෙරදැරි කරගෙනයි. ව්‍යසනයට ලෝකයේ රැගෙන යනවා වෙනුවට මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව අප අපකැප වූ පරපුරක් ලෙස මෙම සමුළුවේදී අධිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් මට මගේ රට ගැන අපේක්ෂාවේ සීනයක් තිබෙනවා. ඔබට ඔබේ රටවල් ගැන අපේක්ෂාවේ සීනයක් තිබෙනවා. මගේ රටේ ජනතාව සතුටින් පිරුණු පොහොසත් ජීවිතයක් උරුම කර දීම මගේ ඒකායන සීන වෙනවා. ඔබේ රටවල ජනතාවටත් එවැනි ජීවිතයක් උරුම කර දීම ඔබේ සීනේ බව මා විශ්වාස කරනවා. ඒ සියලු සීන වෙනුවෙන් අප යා යුත්තේ එකිනෙකා පරාය යන ගමනක් වෙනුවට එකිනෙකා අත්වල බැඳගත් ගමන බව අප විශ්වාස කරනවා. නිරෝගී ධර්මතලයක සාමය, ගෞරවය හා සමානත්වතාව වෙනුවෙන් කැපවීම යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආදර්ශ පාඨයේ සඳහන්ව තිබෙනවා. ඒ ලෝකයේ සැබෑවට පිළිසකර කරන්නන් වෙමු කියා මා ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. බෙහෙවින් ස්තුතියි. On behalf of the Assembly, I wish to thank the Head of State and President of the Democratic Socialist Republic of Sri Lanka. The Assembly will hear an address by His Excellency Cesar Bernardo Arevalo de Leon, President of the Republic of Guatemala. I request